හායි යාළුවනේ ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අද අපි අරගෙන ආවේ හෝම් ටුවර් එකක්. අපිට ඉතින් හිතුණා ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවේ නැති නිසා අපේ ගෙදර අපි වෙනස් කරපු විදිහ ඔයාලටත් පෙන්වන්න. එහෙනම් ඉතින් අපි වීඩියෝ එක බලමු. අපිට ඉතින් හිතුණා මේ සැරේ මේ සීසන් එකේදී අපේ ගෙදර ටිකක් වෙනස් කරන්න ඕනි කියලා. ඒ නිසා ඉතින් අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ ලිවිං රූම් එකෙන්. මොකද ඉතින් අපි වැඩිපුරම ඉන්නේ ඉතින් ලිවිං රූම් එකේනේ. ඒ නිසා ඉතින් අපි මෙතන ඉඳන් අස් කරගෙන යමු. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපි අපේ ලිවිං රූම් එක අස් කරගත්තේ. ඔයාලා කමෙන්ට් එකක් දාන්න ලස්සනයි නම්. ඊළඟට ඉතින් අපි යමු අපේ කිචන් රූම් එක අස් කරගන්න. මෙතන තමයි රස කෑම හැදෙන මං ආසම තැන. මං ඉතින් ඒ නිසා මෙතන ගොඩක් ලස්සනට තියාගන්න තමයි ආස. මට ඉතින් මේ පාර මගේ කිචන් එක ලස්සන ග්‍රීන් කලර් එකෙන් ඉතින් ඩෙකොරේට් කරන්න තමයි ආස හිතුනේ. ඒ නිසා ඉතින් මං ඒකට ඕනි හැමදේම වගේ ඉතින් මේ සැරේ ගත්තා. හස්බන්ඩ් මට මේ හැම වැඩකටම වගේ ඉතින් උදව් කළා. ඔයාලා ෆයිනලි කියන්නකො මේක බලලා ලස්සනද කියලා. අපේ කිචන් එකේ ඉතින් හොඳට ස්පේස් එක තියෙන නිසා අපිට ඉතින් මේ වැඩ ටික කරගන්න හරිම පහසුයි. ඔන්න ඔය විදිහට ඉතින් අපි අපේ කිචන් ඒරියා එක ලස්සනට සරසගත්තා. ඔයාලා බලන්නකෝ ඉතින් මෙතන ලස්සනයි නම් මට කමෙන්ට් එකකුත් දාන්න. අපි ඉතින් දැන් යමු අපේ මාස්ටර් බෙඩ්රූම් එක
ලස්සන කරගන්න. මේ තමයි ඉතින් අපේ මාස්ටර් බෙඩ්රූම් එක. මේක ඉතින් මට මේ සැරේ පින්ක් කලර් එකෙන් තමයි චේන්ජ් කරන්න හිතුනේ. මගේ හස්බන්ඩ් ඉතින් මට අරන් දීපු ඩ්‍රෙසින් ටේබල් එකත් ඉතින් මම ලස්සනට හදාගත්තා. ඔන්න ඔහම තමයි ඉතින් අපි අපේ මාස්ටර් බෙඩ්රූම් එක හදාගත්තේ. මෙතන ඉතින් තවත් බෙඩ්රූම් එකක් තියෙනවා. අපි ඉතින් එතනත් ලස්සනට ඩෙකරේට් කරගමු. මේ බෙඩ්රූම් එක නම් ඉතින් අපි බ්ලූ කලර් එකෙන් තමයි මේ සැරේ චේන්ජ් කරගත්තේ. මේ විදියට තමයි ඉතින් අපි අපේ මේ බෙඩ්රූම් එකත් ඉතින් ලස්සන කරගත්තේ. ඊට පස්සේ ඉතින් අපි යන් අපේ බුදුන් අදින තැනට. මේ පැත්තට වෙන්න තමයි ඉතින් අපේ වොෂ්රූම් ටොයිලට් ඒරියා එක තියෙන්නේ. ඔන්න ඉතින් අදට අපි අපේ බ්ලොග් එකකින් නවතිනවා. අනිත් බ්ලොග් එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්. ඔයාලා හැමෝටම thank you.